කලාත්මක ෂෝට් ෆිල්ම් එහෙම. එතකොට මේ සම්මානෙම හම්බෙලා තියෙනවද මොන හරි? නෑ ඒව සම්මාන හම්බෙලා නැහැ. මොකද මේ ජූරි වල ඉන්නේ උන්ට මේ අපේ සිනමාව තේරෙන්නේ නැහනේ. තාම පරණ විදියටමනේ හිතන්නේ. හරි. ඔයා අය කරපු ෆිල්ම්ස් අපිට මොකකින් හරි බලන්න පුළුවන්ද? ඔය ෆෙස්ටිවල් වලට එහෙම දාන්න නැති නිසා අපි ඒවා අප්ලෝඩ් කරන්නේ නැහැ. හරි මේ අපි බලමු ඉතින් කතාව කියන්නකෝ මොන වගේ කතාව? මම චංචගේ පෞගේ දවස්වල කරපු වැඩ ටිකක් බැලුවා. දැන් කෙල්ලගෙම රෝල් එක සෙට් වෙනවා අඩුවේ නේද? එහෙම වෙනවා ඉතින් කාලයක් යනකොට. නෑ. මෙයාට එනවා. මෙයා හැම එකම කරන්නේ නෑනේ. වැඩ තෝරලා බෙරලා තමයි කරන්නේ. මම කියන්නේ ඊට වඩා ටිකක් එහාට ගියා නම් හොඳයි කියලා. හරි මේ දැන් ඔයා කතාව කියන්නකෝ අපි බලමු ඊට පස්සේ. මොකද්ද කතාව? කතාව කියන්නේ මේක ක්ලාසික් ෆිල්ම් එකක්. වැඩිහිටියන්ට පමණයි තමයි එන්නේ. ඒකට කමක් නෑ. මේ මොකද්ද වෙන්නේ කතාව ඇතුලේ? මේක ෆුල් ෆීලිං ෆිල්ම් එකක් අපි. අක්කට මම මේකේ ප්‍රොෆිට් එකෙන් 50% දෙනවා. හොඳ රෝල් එකක් හැබැයි කරන්න තියෙන්නේ. හරි. අපිට කතාව කියන්නකෝ බලන්න. මේකේ ඇපාර්ට්මන්ට් එකක ඉන්නවා ලස්සන සුරූපී සරාගී ගෑණියක්. සරාගී කියන්නේ සුංගාරේ වෑන්. කතාව ඕනේ. දැන් මේ කාන්තාව අඩු වයසේ ඉන්නේ. හැඩි දැඩි පිරිමින් සමග සිප ගැනීම අඩනිරුවක් දර්ශන තමයි තියෙන්නේ. ඔය අර රතු නිල් කියලා නියෝන් ලයිට් දාලා කරන්නේ අඩනිරුවක් දර්ශන. අන්න ඒ විදිහට තමයි කරන්නේ. තමුසේ මේ පෝන් ෆිල්ම් එකකට කතා කරන්නද පාරේ ආවේ? බෑම ගෙලිය. ෆෝන් එකෙන් නෙමෙයි මේ කැමරාව දාන්න ඉන්නේ. නේ? කලාව කරනවා කියලා ඕවා විකුණන්න හදන්නේ පාමිනියෝ. කලාව කරනවා ඒක කරගන්න. යාකෝ මුම්බේ ඉඳාගෙන ඉතින් අපිට වැඩ අඩු වෙනකොට අපි වස් කඩ ගන්න දාන්නනේ. මේක කලාත්මක හරි. ඕව ගණන් ගන්න එපා.